අද අපි පොළව අහස පාඩමේ යටතේ අපේ පරිසරයේ වෙනස් වීම වලට පොළවේ වෙනස් වීම වලට සුළඟ බලපාන ආකාරය ඉගෙන ගත්තා. දුවේ පුතේ අපි දැන් ඉගෙන ගනිමු සුළඟ ගැන. සුළඟ කියන්නේ මොකක්ද? සුළඟ කියන්නේ මොකක්ද පුතේ? සුළඟ විදිහට අපිට දැනෙන්නේ මොනවද? මොකක්ද සුළඟ කියන්නේ? අපි සුළඟ විදිහට හඳුන්වන්නේ දුවේ පුතේ මේ අපි වටා තියෙන වායු ගෝලය. අපිට දැන් මේ වටපිටාව බලනකොට මේක අපිට පේන්නේ හිස් අවකාශයක් විදිහට. මොනවත් දැනෙන්නේ නැහැ අපිට. අපිට ඇල්ලුවාට දැනෙන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ. හැබැයි දුවේ පුතේ මේ අප වටා හැම තැනම පිරීලා තියෙන්නේ වාතයෙන්. එතකොට මෙන්න මේ වාතයේ අඩංගු කොටසට අපි කියනවා වායු ගෝලය කියලා. දුවේ පුතේ වායු ගෝලයේ වාතය කිසියම් විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ ස්ථාවරව එකම විදිහකට. ඒ කියන්නේ වායු ගෝලයේ තියෙනවා විවිධ වායුන්. ඒ වායුන් තියෙන ප්‍රමාණ වලින් සෑම තැනම පැතිරිලා තියෙනවා. එතකොට දුවේ පුතේ සමහර වෙලාවට මේ වායු ගෝලයේ වායු ප්‍රමාණයේ අපි කියනවා දැන් වායු ගොඩාක් තියෙනකොට එකට එකතු වෙලා තියෙනකොට අපි ගොඩාක් එකට බස් එකක් ඇතුලේ හිර වෙලා ඉන්නකොට තෙරපීම වැඩි. ඒ වගේම බොහොම බස් එකක දාන්න පුළුවන් නම් 50 ඉන්නේ 10යි නම් කිසිම තෙරපීමක් නැහැ. එතන මේ වායු ගෝලයේ පුතේ ඇතැම් තැන් වැඩියෙන් වාතය එක්රැස් වෙලා වැඩියෙන් තෙරපීමට ලක් වෙනවා. එතකොට වැඩියෙන් තෙරපීමට ලක් වෙනකොට තවත් ප්‍රදේශයක් සැහැල්ලු වෙනවා. අර තියෙන්න ඕනේ වාතයේ ප්‍රමාණය අඩු වෙලා යනවා. දැන් මොකද කරන්නේ පුතේ? වායු ගෝලය කවුරුත් මිනිසා ගිහින් මේකට මුක්කු ගහන්න ඕනේ නැහැ. වායු ගෝලය තැනක තමන්ගේ වායු ගෝලයේ පීඩනය අඩු වෙනවා නම් අර පීඩනය වැඩි වුණ තැන ඉඳලා වාතය ගෙන්නාගෙන අර පීඩනය අඩු තැන සම මට්ටමකට ගන්න සකස් වෙලා තියෙන්නේ. ඒක අපි මොකුත් කරන්න දෙයක් නැහැ. වායු ගෝලයේ එක ඉබේම සිද්ධ කරගන්නවා. හැම වෙලාවෙම සෑම වෙලාවකම මේ වායු ගෝලයේ වායුව සමතුලිතව පවත්වා ගන්න වායු ගෝලය උත්සාහ කරනවා. එතකොට එහෙනම් පුතේ වායු ගෝලයේ පීඩනය වැඩි තැනක් තියෙනකොට තවත් තැනක පීඩනය අඩුයි නම් වැඩි තැන ඉඳලා අඩු තැනට වායු ධාරාවන් ගලාගෙන එනවා. මේක අපේ ඇහැට පේන්නේ නැහැ. අපි මෙන්න මේ විදිහට තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන වාතයට සුළඟ කියලා කියනවා. මොකක්ද එහෙනම් සුළඟ කියන්නේ? තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන වාතය. මේක දුවේ පුතේ අපේ ඇහැට පේන්නේ නැහැ. එතකොට වායු ගෝලයේ පීඩනය ටිකක් වැඩි වෙලා ටිකක් අඩු තැනකට වාතය ගමන් කරනවා නම් යාන්තම් සුළඟක් විදිහට මේ වායු ධාරාවන් ගලාගෙන යනවා. එතකොට ඊට වඩා ටිකක් තව තැනක පීඩනය වැඩි වෙලා අනිත් තැන අඩු වෙනවා. අරට වඩා වේගෙන් වායු ධාරාවල් අර වැඩි තැන ඉඳලා අඩු තැනට ගලාගෙන යනවා. සමහර වෙලාවට පුතේ නොයෙකුත් ස්වභාවික සිද්ධීන් නිසා එක තැනක වායු පීඩනය ගොඩාක් වැඩි වෙලා අනිත් තැන වායු පීඩනය ගොඩාක් අඩු වෙනකොට අන්න අර වැඩි තැන ඉඳලා අඩු තැනට වායු ධාරාව වැඩි වේගයෙන් ගලාගෙන යනවා. මෙන්න මේ අවස්ථාවල් නිසා අපිට අත්දකින්න ලැබෙනවා මද සුළඟ. ඒ වගේම ඔබ දකින සුලි සුළං, සැඩ සුළං, මෙන්න මේ වගේ සුළං කුණාටු තත්ත්වයන්, මෙන්න මේ සුළං තත්ත්වයන් ඇති වෙන්නේ
අර වායු ගෝලයේ යම් යම් ස්ථානවල පීඩනයේ සිද්ධ වෙන, තෙරපීමේ සිද්ධ වෙන අඩු වැඩි බවත් එක්ක. එතකොට දුවේ පුතේ මේ සුළඟ කියන එක පේන්නේ නැහැ අපිට. හැබැයි සුළඟ නිසා සිද්ධ වෙන දේවල් අපිට ඇහැට පේනවා. සුළඟේ හමාගෙන යෑම නිසා පරිසරයේ සිදුවෙන වෙනස්කම් අපිට පේනවා. දැන් ඔයාලා මෙන්න මේ ක්‍රියාකාරකම් කරලා බලන්න ඕනේ. එළියට ගිහිල්ලා මිදුලේ කොඩියක් හිටවලා හොඳින් නිරීක්ෂණය කරන්න. සුළං නැති වෙලාවකට මේ කොඩියේ කොහොමද තියෙන්නේ? සාමාන්‍ය සුළං හමද්දී කොඩියට මොකද වෙන්නේ? මහා සුළඟක් හබනකොට කොඩියට මොකද වෙන්නේ? මේවා දුවේ පුතේ ඔබ අත්දැකීමෙන් ලබාගත යුතු දේවල්. ඒ වගේම හඳුන් කූරක් පත්තු කරන්න කවුරු හරි මේ අවස්ථාවේදී ළඟ තියාගන්න අම්මා හරි තාත්තා හරි වැඩිහිටියෙක් එක්ක එකතු වෙලා හඳුන් කූරක් පත්තු කරලා හඳුන් කූර කිසියම් ස්ථානයක රඳවලා නිරීක්ෂණය කරන්න මේ හඳුන් කූරේ දුමට මොකද වෙන්නේ කියලා. ඔබට දකින්න හම්බ වෙයි හුළඟ ස්වභාවය අනුව දුම හඳුන් කූරේ නිකුත් වෙන දුම කෙලින්ම උඩ ඇතට යනවා නිරීක්ෂණය කරන්න හම්බ වෙයි. දුම මේ පැත්තට යනවා සමහරට දකින්න හම්බ වෙයි. සමහරට මේ පැත්තට යනවා දකින්න හම්බ වෙයි. සමහරට කැරකෙවි යනවා දකින්න හම්බ වෙයි. එතකොට ඔබ හඳුන් කූර දැල්ලපු අවස්ථාවේ ඔබ දැක්ක නිරීක්ෂණය ඔබ සටහන් කරගන්න. කොඩියක් මිදුලේ හිටවලා කොඩිය මද සුළඟට තියෙන ආකාරය, සුළං නැති වෙලාවට තියෙන ආකාරය, හයියෙන් හුළං හමනකොට වේගයෙන් හුළං හමනකොට කොඩියේ සිද්ධ වෙන වෙනස්කම බලන්න. හඳුන් කූර පත්තු කරලා ඒ වෙනස්කම බලන්න. ඒ වගේම දුවේ පුතේ ඔබ ගන්න අතට පුළුන් ටිකක්. කොට්ට වලට දාන පුළුන් තියෙන්නේ. ඔය පුළුන් ටිකක් අරගෙන හුළං හමන වෙලාවට මෙහෙම මේක වායු ගෝලයට මුදාහැල්ලා ගාලා පිමිලා බලන්නකෝ. ඔය කටින් පිට වෙන්නේ සුළඟ. අපි කියලා පිමිනකොට කටින් පිට වෙන්නේ වායු ධාරාව. එතකොට ඒක අර පුළුන් වල වැදීම නිසා තමයි පුළුන් කැවැල්ල තල්ලු වෙලා යන්නේ. හැබැයි මේක දැන් අපි මෙහෙම කටින් පිම්බහම වායු ගෝලයට මේක යනවා. ඒ ගියාට පස්සේ ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න. අර වගේම වේගයෙන් පුළුන් හමන වෙලාවකට මේ පුළුන් කැබැල්ලට වෙන දේ. ඒ වගේම හෙමින් පුළුන් හමන වෙලාවට මේ පුළුන් කැබැල්ලට වෙන දේ. ඊළඟ දුවේ පුතේ ඔබ අනුගමල් දැකලා ඇති. වරාමල් දැකලා ඇති. මෙන්න මේ වගේ අනුගමලක් වරාමලක් එහෙම නැත්නම් ඔබට හොයාගන්න තියෙනවා නම් හොර ගහක මලක් ලංකාවේ ආවේනික ශාකයක් හොර කියලා කියන්නේ බීජේ මේ වගේ නම් දෙපැත්තෙන් තියෙනවා පියාපත් දෙකක්. මෙන්න මේ හොර බීජයක් හොයාගෙන හොර බීජය සුළඟේ පා කරලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට දුවේ පුතේ තවත් ඔයාලා හොඳින් නිරීක්ෂණය කරන්න වේගයෙන් හුළං හමන වෙලාවක ඔබේ මිදුලේ ගස් වලින් වැටලා තියෙන කොළ වලට මොකද වෙන්නේ? එහෙම නැත්නම් ඔබ කඩදාසි ටික කෑලි ටිකක් දාලා බලන්න ඒවට මොකද වෙන්නේ? මෙන්න මේ සුළඟ හැමීම නිසා පරිසරයේ වෙනස්කම් සිදු වෙනවා. මේ වෙනස්කම් ඔබට ඇහැට බලා ගන්න පුළුවන්. ඒ වගේම සුළං හමාගෙන එනකොට ඔබේ ඇඟට දැනෙන දේ ඔබ අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් හුළඟක් හමාගෙන එද්දී අපේ නම් මේ වටපිටාවේ ගස් කොළන් බහුල නිසා ඇඟට සීතලක් දැනෙනවා. මුහුදාගෙන ඉද්දී හුළං හමනකොට අර මුහුදට උඩින් හමාගෙන හුළඟත් එක්ක ජල වාෂ්ප වෙන නිසා මේ හුළඟත් එක්ක අපිට ගතට සිසිලස දැනෙනවා. ඒක අපේ ඇඟට දැනෙන දෙයක්.
අර කොළ පාවීම, දුම එක එක පැත්තට හැරී ගමන් කිරීම, සරුංගල් පාවීම, සුළඟත් එක්ක කරන ළමයි ඉතා විනෝදයෙන් කරන ක්‍රීඩාවක් සරුංගල් යැවීම. සුළඟ නැත්තම් සරුංගලයක් යන්නේ නැහැ. සරුංගල් යවන්න නම් හොඳට හුලං තියෙන්න ඕනේ. එතකොට හුලන් හමන දිශාවත් එක්ක ඔබේ සරුංගලේ යන ආකාරය ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ දවස්වල ඔබ ගෙදර ඉන්න නිසා ඔබට විනෝදාත්මක දේවල් අඩු නිසා ගෙදර වැඩිහිටියෙක් එක්ක එකතු වෙලා සරුංගලයක් හදලා මේ දවස්වල ඔබට ගොඩාක්ම සුදුසුයි හොඳට හුලං තියෙන කාලයක්. ඒ නිසා සරුංගල් පා කරලා බලන්න මේ හුලඟ නිසා මේ පරිසරයේ සිද්ධ වෙන දේවල් මොනවද කියලා. එතකොට දුවේ පුතේ එහෙනම් අපිට හුලඟ කියන එක පේන්නේ නැහැ. නමුත් හුලඟ නිසා පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් පේනවා. ඕ ගාලා ඈතින් හුලං හමනකොට හඬ එනවා මහා හුලඟක් හමාගෙන එද්දී ඈතින් හුලඟ එනකොට අපිට හුලඟේ ශබ්දය කන වැටෙනවා. ගස් ඇඹරෙනවා. ගස් ඉදිරිලා වැටෙනවා. ගස්වල ගෙඩි බිමට වැටෙනවා. ගස්වල ඉදුණු කොළ හැලෙනවා. අතු කඩාගෙන වැටෙනවා. මේ වගේ විවිධ සිද්ධීන් මේ සුළඟ නිසා සිද්ධ වෙනවා. ඉතින් දුවේ පුතේ මේ සුළඟ ගත්තාම මේ පරිසරයේ සිදුවෙන සිද්ධීන් එක්ක අපිට ප්‍රයෝජනවත් වෙන අවස්ථාවක් තියෙනවා. හානිදායක වෙන අවස්ථාවක් තියෙනවා. මොනවද ප්‍රයෝජනවත් අවස්ථාවක් කියන්න බලන්න. සුළඟින් අපි ගන්න ප්‍රයෝජනයක් කියන්න පුතේ. සුළඟින් අපි ගන්න ප්‍රයෝජනයක් හිතලා කියන්න බලන්න. මුකුත් අපි ප්‍රයෝජන ගන්න නැද්ද? සුළඟ නිසා දුවේ පුතේ අපි ගොඩක් ප්‍රයෝජන ගන්නවා. ඔබ තෙත වතුරේ රෙද්දක් පොඟවලා මේක ටිකක් මිරිකලා සුළං මිලාවක වැලක වනන් මොකද වෙන්නේ බලන්න. ගහක් උඩ වනනවාට වඩා ඔබට හොඳින් මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. රෙදි වැලක මේක වනන්න. වනලා බලන්න මේ රෙද්දට මොකද වෙන්නේ කියලා. අවුව නැති වෙලාවක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි රෙදි වේලන්නේ අවුවට. හැබැයි අවුව නැති දවසක තද සුළං තියෙද්දී ඔබ තෙත රෙද්දක් වැලක දාලා බලන්න මොකද වෙන්නේ කියලා. මේ ක්‍රියාකාරකම් ඔබ කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව අපිට මේ ක්‍රියාකාරකම් දැනෙන්නේ නැහැ. මේවා පරිසරයේ සිද්ධ වෙන සිදුවීම් දුවේ පුතේ. ඒ නිසා මේවා ඔයාලම අත්හදා බලලා ඔයාලම මේවා තේරුම් ගන්න ඕනේ. එහෙනම් රෙද්දට වෙලා තියෙන දේ බලා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ අපි අර ජලයෙන් විදුලිය නිෂ්පාදනය කරනවා කියවනේ ජල විදුලිය. ජල විදුලිය නිෂ්පාදනය කරනකොට අර ජලය කඩා හැලනකොට ටර්බයින් එක වැඩ කරනවා. ටර්බයින් එක කැරකෙනවා. ටර්බයින් එක කැරකෙනකොට චාලක ශක්තිය ඒ කියන්නේ මේ සෙලවෙන ඕනෑම දෙයක තියෙන චාලක ශක්තිය ඒක තමයි අපි විදුලිය බවට පත් කරන්නේ. එහෙනම් සුළඟේ තියෙනෙත් මේ චාලක ශක්තිය. නම් අපිට පුළුවන් මේ සුළං ශක්තිය යොදාගෙන විදුලිය නිෂ්පාදනය කරන්න. එතකොට පුතේ සුළං ශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරගත්තොත් අන්න විදුලියෙන් කරන ක්‍රියාකාරකම් අපිට කරන්න පුළුවන්. විදුලියෙන් කරන ක්‍රියාකාරකම් සුළං ශක්තිය විදුලිය බවට හරවගත්තොත් කරගන්න පුළුවන්. එතකොට ඔය ගැඹුරු ලිං වල ජලය ඉහළට ගැනීම, විමෝල් ක්‍රියාත්මක කිරීම මේ වගේ දේවල් මේ සුළං ශක්තිය නිසා අපි ලබා ගන්න ප්‍රයෝජන. ඊළඟට දුවේ පුතේ අපිට මේ සුළඟ තවත් පැත්තකින් උදව් කරනවා. අපේ පරිසරයේ ගත්තොත් එහෙම පරිසරයේ තියෙන ශාක තමන්ගේ දුවෙක් හරි පුතෙක් හරි එහෙම නැත්නම් තමන්ගේ පරම්පරාව බෝ කරගන්න බීජ නිෂ්පාදනය කරගන්නවා කියවනේ.
මෙන්න මේ බීජ වෙනත් තැනකට අරන් යන්න ක්‍රම 3ක් යොදා ගන්නවා. එකක් තමයි රස ඵල හදලා ඒ රස ඵල ආහාරයට ගැනීම නිසා සත්තු මගින් බීජ ව්‍යාප්තිය කරගන්න. තවත් ශාක තියෙනවා ගංගා ඇලදොල ආශ්‍රිතව වැවෙනවා. හොඳ ලෙල්ලකින් මේක ආවරණය වෙනවා. තන්තු තියෙන ලෙල්ලකින් ජලයට වැටුණාට පස්සේ ජලයේ ඉපිලි ගිහිල්ලා කොහේ හරි රැඳුනට පස්සේ රැඳෙන තැනක බීජ පැලෙනවා. සුළඟ මගින් අපිට රෙදි වේලා ගන්න පුළුවන්. ඒ වගේම වෙනත් තෙත සහිත දේවල් වේලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම තේදලු ගත්තොත් එහෙම තේදලු යම් මට්ටමකට වියලලා තමයි පුතේ ඔය තේ කුඩු නිර්මාණය කරන්නේ. තේ කුඩු සකස් කරගන්නේ. තේ කර්මාන්ත ශාලාවක තේ දැල්ල මද පවන වේලන. ඒ වේලලා ඊට පස්සේ තමයි මේක යන්ත්‍රානුසාරයෙන් කුඩු කරලා තේ කුඩු බවට පත් කරන්නේ. එතකොට එහෙනම් මේවට ඕනේ වෙන්නේ සුළඟ. එතකොට ඇතැම් ද්‍රව්‍ය අපි වියලා ගන්න. ඇතැම් ද්‍රව්‍ය අතැම් වෙලාවට විදුලිය මගින් විදුලිය බවට පත් කරලා සුළඟේ ශක්තිය අන්න ප්‍රයෝජන ලබා ගන්නවා. එතකොට තවත් සමහර වෙලාවට බීජ ව්‍යාප්තියට මේ සුළඟ යොදා ගන්නවා. තවත් වෙලාවට පුතේ අපි රූන් පෙත්ත කරකවන්න, සරුංගල් යවන්න. ඒ වගේම අර තව මේ විවිධ අපි ඔය මේ පොලිතීන් වලින් හදන්නේ පැරෂූට් වගේ දේවල් මෙන්න මේවා එක්ක ක්‍රීඩා කරන්න සුළඟ යොදා ගන්නවා. ආස්වාදයක් ලබන්න සුළඟ යොදා ගන්නවා. එහෙනම් සුළඟ නිසා පරිසරයේ යම් යම් වෙනස් වීම වෙනවා. මේ සුළඟ නිසා ප්‍රයෝජනියට අරගෙන විවිධ ප්‍රයෝජන මේකෙන් ලබා ගන්නවා. හැබැයි දුවේ පුතේ සුළඟ නිසා අපිට දරන්න බැරි හානිත් සිද්ධ වෙනවා. එකක් කියන්නකෝ බලන්න සුළඟින් වෙන හානිය. කියන්න. සුළඟින් වෙන හානි මහා සුළං හැමීම නිසා අපිට සිදුවෙන හානි පාඩු පුතේ මහා සුළං වලට ගස්වල ගෙඩි හැලෙනවා. ශාක පත්‍ර හැලිලා පරිසරය අපවිත්‍ර වෙනවා. ඒ වගේම ගස්වල අතු කඩාගෙන වැටෙනවා. ඒ වගේම සමහර ගස් මුලින් කඩාගෙන වැටිලා ගෙවල් උඩට වැටිලා ගෙවල් විනාශ වෙන්න පුළුවන්. මිනිස් ජීවිතව හානි වලට ලක් වෙන්න පුළුවන්. පහුගිය කාලේ වගේ දේවල් සිද්ධ වුණා හුලඟත් එක්ක. රාත්‍රී කාලයට නිදාගෙන ඉන්න වෙලාවක ගහක් කඩාගෙන වැටුණොත් සමහර වෙලාවට අර ගෙදර ඉන්න කවුරු හෝ ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ සුළඟ නිසා අපිට මරණීය තර්ජනත් එල්ල වෙනවා. ප්‍රයෝජනත් තියෙනවා, හානිත් තියෙනවා. ඒ වගේම පුතේ වාහන වලට එහෙම සුළං නිසා ගස්වල අතු කඩාගෙන වැටෙනවා. ඒ වෙලාවට ඒත් අපේ වාහනේට අලාභ සිද්ධ වෙන්න පුළුවන්. තවත් අවස්ථාවල පුතේ හුළඟට දිය උල්පත් සිදලා යනවා. ඒකත් පාඩුවක්. දිය උල්පත් සිදී යාම. ඒ වගේම මම කිව්වා ඔයගලන්න පොළවේ පිහිටීම වෙනස් කරන්න සුළඟ බලපානවා කියලා. සුළඟ නිසා පාංශු ඛාදනය සිද්ධ වෙනවා. තැනක තියෙන පස තවත් තැනකට ගසාගෙන යනවා. අන්න සුළඟ නිසා සිද්ධ වෙච්ච හානි. එහෙනම් සුළඟෙන් ප්‍රයෝජනක් තියෙනවා, හානිත් තියෙනවා. මට ඔයගලන්ට කියන්න බැරි එක ප්‍රයෝජනයක් සුළඟින් තව රුවල් නැව් ඉස්සර කාලේ මුහුදු ගමන් ගියේ රුවල් නැව් වලින් මේ රුවල් නැව් ක්‍රියාත්මක වුණේ සුළං බලයෙන්.
සුලන් හමන දිශාවට තමයි රුවල් නැව් ගියේ. ඒ වගේම පුතේ දැන් ඔයගොල්ලන් දන්නවා මේ දීවරය මුහුදු යන්නේ දහවල් කාලේට නෙමෙයිනේ රාත්‍රී කාලේටනේ නේද? රාත්‍රී කාලේට වැඩි මුහුදු යන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. රාත්‍රී කාලයට ගොඩබිම දිහාවේ ඉඳලා මුහුද දිහාවට හුලං හමාගෙන යනවා. ඒ හුලං හමාගෙන යනකොට අන්න මේ දීවර යාත්‍රාවලට අර හුලං හමන දිශාවට ගමන් කරන්න ලේසියි. එතකොට එහෙනම් ඔබ මෙන්න මේ පාඩමේදී මෙන්න මේ ටික ක්‍රියාකාරකමක් විදිහට මේ සඳහන් කරන්න ඕනේ. සුළඟ යනු කුමක්ද? සුළඟෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද? සුළඟෙන් අපට ලැබෙන හානි මොනවාද? සුළඟ නිසා පරිසරයේ සිදුවන වෙනස්කම් මොනවාද? සුළඟ යනු කුමක්ද? සුළඟ නිසා පරිසරයේ සිදුවෙන වෙනස්කම් මොනවාද? සුළඟ නිසා අපට ලැබෙන වාසි මොනවාද? සුළඟ නිසා අපට ලැබෙන අවාසි මොනවාද? ඒත් එක්කම ඔබ සරුංගලයක් හදලා සරුංගල් යැවීම, ඒ වගේම රූන් පෙත්ත සකස් කරලා රූන් පෙත්ත කරකැවීම, මෙන්න මේ වගේ ඔබට විනෝද විය හැකි ක්‍රීඩා මේ සුළඟ පාඩමත් එක්ක අත්හදා බලන්න ගෙදර වැඩිහිටියෙක් සම්බන්ධ කරගෙන. හොඳයි එහෙනම් අපි සුළඟ පාඩම මෙතනින් අවසන් කරමු.